පෙරේදා දවසේ අපේ ගෞරවනීය නිකාය පාර්ශ්වයන් වල ලේකාධිකාරී ස්වාමීන් වහන්සේලා අතිශය බහුතරයක් සම්බන්ධ කරගත්ත බුද්ධ ශාසන සභාව ඒකරාශී කරලා මේ තීරණාත්මක වෙලාවේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය විදිහට කළ හැකි කාර්යභාරය කුමක්ද කියන කාරණේ පළල්ව සාකච්ඡා කළා. ඊටමත්ම ඵලදායී යෝජනා අදහස් ගණනාවක් ඒ ස්ථානයේදී අපේ නායක මාහිම්පාණන් වහන්සේලාගෙන් අපිට ඉදිරිපත් වුණා. ඒ අදහස් යෝජනා සැලකිල්ලට අරගෙන අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ මඟ පෙන්වීම සැලකිල්ලට අරගෙන දැන් අපි ඉදිරියට සැලසුම් කරලා තිබෙනවා මේ ආගමික සිද්ධාස්ථාන ගොඩනැගීම වෙනුවෙන් අමාත්‍යාංශයක් හැටියට මැදිහත් වෙලා කළ යුතු කාර්යභාරය කුමක්ද කියලා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව දන්නවා අපි බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශය යටතට තමයි ගැලෙන්නේ ප්‍රධාන කොටම බෞද්ධ ආගමත්, ඒ වගේම ඉස්ලාම් ආගමත්, හින්දු ආගමත්, කතෝලික ක්‍රිස්තියානි ආගම. ඒ නිසා මේ ව්‍යසනයේදී ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, ප්‍රදේශ ભેදයක් නැතුව හැම කෙනාටම විශාල ව්‍යසනයක් සිද්ධ වුණා. ශ්‍රී ලාංකිකයන් හැටියට මේ වෙච්ච ව්‍යසනයේදී අපි හැමදෙනාටම වගකීමක් තිබෙනවා මේ සියලු පාර්ශ්වයන් වලට අදාළ මැදිහත් වීම කරන්න. ඒ අනුව අපි කල්පනා කළ අමාත්‍යාංශයක් හැටියට මේ ස්ථාන හරියට හඳුනා ගැනීමක් පළවෙනි අධීරයේදී කරගන්න ඕන කියලා. මේ තියෙන ආපදාපන්න අවස්ථාවේදී යම් යම් සංවේදන කාර්යයන් වල බිඳවැටීම් තිබීදී වුණත් අපි මේ වෙන විට සකස් කරගෙන තිබෙනවා එවැනි ආකාරයේ ආපදාවන් වලට ලක්වෙච්ච ආගමික සිද්ධාස්ථාන ප්‍රමාණය කොයිතරම්ද කියලා. අපි එවැනි ආකාරයට හඳුනාගත්ත සියලුම ආගමික සිද්ධාස්ථාන 864ක් මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා ආපදාවට ලක්වෙච්ච ආගමික සිද්ධාස්ථාන හැටියට. ඒ 864 කියන ඉලක්කම හැදෙන්නේ අපේ ගෞරවනීය නායක හඳුනුනේ බෞද්ධ ආගමික සිද්ධාස්ථාන 434කුත්, ඒ වගේම හින්දු ආගමික ස්ථාන 185කුත්, මුස්ලිම් ආගමික ස්ථාන 157කුත්, ක්‍රිස්තියානි ආගමික සිද්ධාස්ථාන 88කුත් වශයෙන් 864ක් අපි හඳුනාගෙන තිබෙනවා. මේ වෙන විට අපේ මැදිහත් වීම ලබා දිය යුතු ආපදාවට ලක් විය යුතු ස්ථාන කියලා. මේ ස්ථාන පිරිසකර කර ගැනීම වෙනුවෙන් පොදුවේ රජයක් හැටියට මැදිහත් වෙන අතරේ අපි කල්පනා කළා මේ වෙනුවෙන් විශේෂ අරමුදලක් ආරම්භ කරන්න. ඒ අනුව අපේ අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ආගමික සිද්ධාස්ථාන ගොඩනැගීමේ ආපදා සහන අරමුදල ගොඩනැගුවා. ඒ අරමුදල ගොඩනගලා කෙටි කාලයක් යනකොටම මම හිතන්නේ දින කිහිපයක් යනකොටම අපිට සැලකිය යුතු ප්‍රධාන ප්‍රමාණයක් මේ වෙත ලබා දෙන්න කටයුතු කළා. ඔබ කවුරුත් වගේ දැක්කා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මීගෑය සිහිපත් කරලා ඔවුන්ට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙනකොට ඒ ස්ථානයේදී කීප පළක් ඉදිරිපත් වෙලා මිලියන 200කට ආසන්න මුදලක් අපිට පරිත්‍යාග කළා. අපිට මේ වෙලාවේදී කියන්න සතුටුයි අපේ කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කරන අජිත් සොයිසා මැතිතුමා මේ මිලියන 100ක ලක්ෂ 1000ක ප්‍රදානය කරලා එතුමා අපෙන් ඉල්ලීමක් කළා මේ නම කිසි තැනක කියන්න එපා කියලා. ඒ තරම් සත්භාවයෙන් අපි හඳුන්නේ මේ වෙලාවේදී මේ අය කටයුතු කරන්න. ඒ වගේම එතුමා තවත් විශේෂ කාරණයක් කන්ට කරලා කිව්වා. මම මේ ප්‍රදානය කරන්නේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳව අතිශය විශ්වාසයක් මා තුළ තියෙන නිසා කියලා. මොකද එතුමා කිව්වා මේ යෙදවෙන හැම මුදලක්ම වගකීමෙන් යෙදවෙනවා කියලා. මේ අපි පරිත්‍යාග කරන හැම සතයක්ම ඒ අදාළ කෙනාට යනවා කියන විශ්වාසය ගොඩනැගිච්ච නිසා තමයි තමන්ගේ පෞද්ගලික ධනෙ ව්‍යාපාර වලින් හම්බ කරගත්ත පෞද්ගලික ධනයක් මිලියන 100ක් ලක්ෂ 1000ක් පරිත්‍යාග කරලා එතුමා කිව්වා නමවත් කියන්නේ නැතුව මේක මම කැමතියි මේකට බාර දෙන්න මේ වෙලාවේදී කියලා. ඒ නිසා අපි හැදුවා අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ආගමික සිද්ධාස්ථාන ආපදා සහන අරමුදල. ඒ අරමුදල දැන් අපි ශක්තිමත්ව මේ වෙනකොට ගොඩනගලා තිබෙනවා.